ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඔන්න ඔයාලව හම්බ වෙන්න මම හුඟ දවසකට පස්සේ අද ආවා. ලස්සන මල් පිරුණු පැකේජ් එකක් අරගෙන. ඉතින් ඔයාලා ගොඩක් අය මට මෙසේජ් කරලා අහලා තිබ්බා මල් පැල පැකේජ් දාන්න නැද්ද මේ වර්ග තියෙනවද කියන්න. ගොඩක් අය මෙසේජ් කරා. හැබැයි ඉතින් මට වෙලාවක් තිබ්බේ නැහැ ඇත්තටම මල් පැකේජ් එකක් දාන්න. ඒ වගේම තමයි මම අර ගස් ගොඩක් කට් කරලා තිබ්බා. ඉතින් ඒ වගේම පැලත් හදාගන්නකම් වැඩි පැකේජ් දැම්මේ නැහැ. ඔන්න ඉතින් මේ ටිකේ හිතුවා පැකේජ් කීපයක් ඔයාලා වෙනුවෙන් අරගෙන එනවා කියලා. ඔන්න ඉතින් අද ඔයාලට මේ පැකේජ් එකේ තියෙන ඔක්කොම පැල 7ක් මලුත් එක්ක සහ මල් ආසන්න පැල තමයි මේ පැකේජ් එකේ තියෙන්නේ. ඔයා මේ දකින්නේ ඇලෙග්‍රියා කියනම ලස්සන කලර් එකකින් තියෙන මල් අමුතුම තැඹිලි පාටක් සහ රෝස පාටක් තමයි ඒකේ තිබ්බේ. ඉතින් ඇලෙග්‍රියා ගැන කියනවා නම් ඇලෙග්‍රියා කියන වර්ගයේ පැල ගොඩාක් දානවා. ගොඩක් සමහරට එක ගහක් කට් කරාම පැල 20ක් වගේ ඔන්න ඔය වගේ මගේ ළඟ තියෙනවා කට් කරපු චූටි පැල ගොඩාක් දාලා පඳුරු වර්ග. ඊළඟට ඔයා මේ දකින්නේ මෙන්න මේක මාටිස් පැලයක්. මාටිස් එකේ ලස්සන තැඹිලි පාට මලක් තමයි එන්නේ. ඔයා මේ දකින්නේ ලස්සන සීඩ් පැලයක්. ඉතින් ඒක මල් ඉතාම ආසන්න පැලයක් තමයි ඔයා ඒ දැක්කේ. ඒකේ පිපෙන මල ගැන වට මං කිව්වොත් හරිම ලස්සන තුඹුරු පාටක් සහ ගෝල්ඩ් පාටක් වගේ මික්ස් වෙලා තමයි එන්නේ. ඒක හරි ලස්සනයි. ඉතින් ඒක ඒ වගේම ටිකක් අඩියකට වඩා ටිකක් උසට හැදෙනවා. හරිම ලස්සන මල් පඳුරක් ඔයාට හදාගන්න පුළුවන්. ඔයා මේ දැන් දකින්නේ බ්ලැක් ක්වීන් පැලයක්. ඉතින් හොඳ නිරෝගී හොඳ මුල් ටිකක් තියෙන පැලයක් තමයි ඔයා දැක්කේ. ඔන්න ඇලෙග්‍රියා පැලය. ඊළඟට ඔන්න බ්ලැක් ලව්ස් පැලයකුත් තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා ශිරානෝ මලුත් එක්ක ඔයා දකින්න ඇති මේ ලස්සන රෝස පාට වගේම දම් පැහැයකට හුරු තියෙන්නේ ශිරානෝ පැලය. ඉතින් ඒ වගේම තව සීඩ් එකක් තියෙනවා. එතකොට මේ පැකේජ් එකේ සීඩ් වර්ග දෙකක් ඔයාට තියෙනවා. ඉතින් ඔයා මේ දැක්කේ ශිරානෝ මලුත් එක්ක. මේ තියෙන්නේ බ්ලැක් ලව් පැලය. ඉතින් ඒකත් අඟල් 5ක් 6ක් වගේ උසයි. මේ තියෙන ඇලෙග්‍රියා මලුත් එක්ක තියෙන පැලය. මේ තියෙන්නේ බ්ලැක් ක්වීන් පැලය. ඉතින් මේ මැද තියෙන්නේ අනෙක් සීඩ් පැල. ඉතින් ඒකේ මලක් එනකන් කොයි වගේද කියලා කියන්න බෑ. මට මතක විදිහට ඒක සීඩ් එකක්. එහෙම නැත්නම් බැංකොක් වෙන වර්ගයක්ද කියලාත් දන්නේ. මට මතක විදිහෙන් නම් මේක සීඩ් එකක් වගේ තමයි මං හිතන්නේ. ඉතින් කොහොම හරි මේ පැකේජ් එකේ ඔන්න මාටිස් මලක් එක්ක තියෙනවා. ශිරානෝ මලක් එක්ක තියෙනවා. ඇලෙග්‍රියා මලක් එක්ක තියෙනවා. ඒ වගේම බ්ලැක් ක්වීන් පැලයක්, බ්ලැක් ලව් පැලයක්, ඒ වගේම මල් ඉතාම ආසන්න ලස්සන මල් එන සීඩ් අඩියකට වඩා උස පැලයක් තියෙනවා. ඒ වගේම තවත් සීඩ් පැලයක් තියෙනවා. ඉතින් ඔය විදිහට මේ පැකේජ් එකේ ඔක්කොම වර්ග 7ක් තියෙනවා. ඉතින් හැම එකේම ලස්සන කලර් එකකින් තමයි මල එන්නේ. ඔයාට මෙන්න මේකේ මලුත් සමග සහ මල් ඉතා ආසන්න පැල මේ පැකේජ් එක මම ඔයාට ලබා දෙනවා රුපියල් 3000ක් වගේ මුදලකට. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මේ පැකේජ් එක ඔයාට හොඳයි කියලා හිතෙනවා නම් WhatsApp message එකක් දාලා ඔයාට පුළුවන් මේ පැල පැකේජ් එක ඔයාගේ කරගන්න. ඉතින් ඒ වගේම මුලින්ම මුදල් තැන්පත් කරන කෙනාට තමයි දෙන්නේ. මොකද සමහර අය මුදල් තැන්පත් කරනවා කියලා දවස් ගණන් බලන් ඉඳලා සමහරු තැන්පත් කරන්නේ නැහැ. එතකොට වෙන්නේ පැල මුලින්ම ඉල්ලන කෙනාටවත් දෙන්න විදිහක් නැහැ. ඒ නිසා ඔයාලා කාරුණික වෙන්න පැල පැකේජ් එක ඕඩර් කරාම අනිවාර්යෙන් ඒකට මුදල් දාන්න. මොකද නැත්තම් ගන්න බලාගෙන ඉන්න කෙනෙක්ට දෙන්නත් නැති වෙන නිසා තමයි මම ඔයාට ඒක මතක් කරේ. ඉතින් ඔයාට මම මේ පෙන්නන සීඩ් එක ඇත්තටම හරිම ලස්සනයි. මගේ තව පැකේජ් එකක් තියෙනවා. ඒකෙදි මම ඔයාට මේකේ මල පෙන්නන්නම්. දැනට මේ පැකේජ් එක තමයි ඔයාට මම දෙන්නේ. මේ තියෙන ලස්සන ශිරානෝ දම් රැජින. ඉතින් ඒකේ බලන්න මල ඩබල් පෙටල් වෙලා තමයි තියෙන්නේ. වගේම හොඳ මුල් ටිකක් ඒකෙත් තියෙනවා. ඉතින් ඇලෙග්‍රියා ගැන කියනවා නම් ඔන්න ලස්සන ඇලෙග්‍රියා මලක් තමයි මේකේ තියෙන්නේ.
එහෙනම් ඉතින් තවත් වීඩියෝ එක දිග්ගස්සන්නේ නැහැ. ඔයා මේ පැල පැකේජ් එකට කැමති නම් මට ඉක්මනින්ම මේක දැකපු ගමන් WhatsApp message එකක් දාලා මේ පැල පැකේජ් එක ඕඩර් කරගන්න. ඉතින් ගොඩක් අය පැකේජ් එකක් දාපු ගමන් ඕඩර් කරනවා. ඒ නිසා තමයි මම ඔයාලට ඒක මතක් කරේ. ඔන්න එහෙනම් මේ පැකේජ් එක මලුත් එක්ක ගස් 3ක් සහ මල් ආසන්න පැලත් එක්ක මේ පැකේජ් එකම මම ඔයාලට රුපියල් 3000ක් වගේ මුදලකට තමයි ලබා දෙන්නේ. කැමති කෙනෙක් ඕඩර් කරන්න. එහෙනම් ඉතින් අදට නවතින්නම්. තවත් පැකේජ් එකක් ඉක්මනින්ම අරගෙන ඔයාලව හම්බ වෙන්න එන්නම්. හැමෝටම සුබ දවසක්.